සුබදෑසනක් ඔබ මේක සිටින්නේ උදෑසන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් සිරස්තල. විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සපයන්නේ විදුලි බල මණ්ඩලයෙන් කණිජ තෙල් සංස්ථාවට ඉල්ලීමක්. මැතිවරණ නීති උල්ලංඝනය කළ 76 දෙනෙකු අත්අඩංගුවට. මුම්බයි ප්‍රහාරය සඳහා වකියුත්තන්ට දෙඩි දඬුවම් දෙනවා ඉන්දියා අගමැතිය කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. විදුලි බලය නිෂ්පාදනය සඳහා ඩීසල් සපයන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය කණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ බලධාරියෙක් සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය කරන ලද ඉල්ලීමකට අනුව අමතර ඩීසල් තොග ගෙන්වීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. මේ වන විට එම ඩීසල් තොග ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය සඳහා පත්‍රිකාවක් යොමු කර ඇති බවද ඔහු පැවසුවා. පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 58ක් මේ වන විට ලැබී ඇතැයි පොලිසිය පවසනවා. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සඳහන් කළේ මේ වන විට පුද්ගලයන් 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. වාහන 18ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ගාමිණී නවරත්න මහතා පැවසුවා. පළාත් පාලන මැතිවරණයට අදාළව සලකුණු කළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අදාළ තේරීම් භාර නිලධාරීන්ට භාර දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ දෙවන අතීරයේ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වුණේ පසුගිය 12 වෙනිදායි. යම් හේකින් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ පුද්ගලයන් වෙතොත් ඔවුන්ට මැතිවරණ දිනයේ පෙරවරුව දක්වාම තම ඡන්දය සලකුණු කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය මගින් පහසුකම් සලසා ඇති බව තැපැල්පති එම්.කේ.පී. දිසානායක මහතා සඳහන් කළා. එවැනි ඡන්ද පත්‍රිකා සහිත රක්ෂිත පැකට්ටුද ගණන් කිරීම සඳහා අදාළ තේරීම් භාර නිලධාරීන්ට ලබා දීමට සූදානම් බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ඔහු පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 70%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෙදා අවසන් පවයි. නිල ඡන්දයෙන් පත්‍රිකා බෙදා හැරීම 16 වෙනිදා දක්වා සිදු වෙනවා. මේ වෙන විට 70%කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදා අවසන්. ඒ වගේම නිල ඡන්දයෙන් පත්‍රිකා මැතිවරණ දිනය දක්වාම තපාල් කාර්යාලවල ආරක්ෂා සහිතව තබා තියෙනවා. මහ ජනතාවට යම් කිසි විදිහකින් ලැබුණේ නැත්නම් ඒවා ලබා ගන්න අවශ්‍ය පරිදි නිල ඡන්දයෙන් පත්‍රිකා යම් කිසි කෙනෙකුට නොලැබුණා නම් තමන්ගේ ඡන්දය ලියාපදිංචි ලිපිනයට අදාළ තපාල් කාර්යාලයට ගොස් ඒ ලබා ගන්න පුළුවන් වෙන විදිහ සුකම් සලසලා තියෙනවා මැතිවරණ දින දක්වා. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සඳහා රාජදේපල අයිතා පරිහරණය ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙනකෝන් මහතා පැවසුවේ වැඩිම සිද්ධීන් සංඛ්‍යාවක් උතුරු ප්‍රදේශයෙන් වාර්තා වන බවයි. කඩින්කඩ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තුළ රාජ්‍ය දේපල මැතිවරණ ක්‍රියාවලිය සඳහා බලකෑම් විදිහට යොදා ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ තත්ත්වය මැතිවරණයේ පැවැත්වෙන සාම ප්‍රදේශයකම දකින්නට තියෙනවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ අතිවිශාල අමාත්‍යාංශ ප්‍රමාණයක සංවර්ධන කටයුතු නාමෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරනවා. රජයේ වාහන යොදා ගැනීම විවෘත කිරීම සහ මුල්ගල් තැබීම මේ අතර ප්‍රමුඛ වෙනවා. මේ දක්වා කාල සීමාව තුළ උතුරු ප්‍රදේශයෙන් පමණක් රාජ්‍ය දේපල අයිතා පරිහරණය පිළිබඳව සිදුවීම් 11ක් කැපේ සංවිධානයේ වෙත වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රාජදේපල අයිතා පරිහරණය සම්බන්ධයෙන් බව ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා. පළාත් පාලන මැතිවරණයට අදාළව මේ වෙනකොට සිද්ධීන් 34ක් රාජ්‍ය සංවිධානයට වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් සිද්ධීන් 18ක් උතුරු ප්‍රදේශයේ ආශ්‍රිතව වාර්තා වෙච්ච සිද්ධීන් විශේෂයෙන්ම යාපනයේ ප්‍රදේශයට අදාළව දකුණේ සිද්ධීන් ගත්තොත් බොහොමයක් එකම දේශපාලන ධාරාවේ අපේක්ෂකව අතර ඇති වෙච්ච ගැටුම් හැටියට තමයි වාර්තා වෙන්නේ. බෙරිතැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වැඩිම සිද්ධීන් ප්‍රමාණය රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අයිතා පරිහරණය කිරීම හැටියට තමයි වාර්තා වෙන්නේ. එකම නීතිරෝධී ප්‍රචාරණ කටයුතු පිළිබඳව ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වෙලා තියෙනවා. මේ අතර ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රසංග හරිශ්චන්ද්‍ර මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සිදුවීම් 37ක් වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුළ යම්කිසි මැතිවරණ ආශ්‍රිත සිදුවීම් වල ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් දක්නට ලැබුණා සාපේක්ෂ වශයෙන් ගත්තම පසුගිය කාලයට වඩා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ඒ වගේම බලංගොඩ, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවලින් සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. විශේෂයෙන්ම මේ බහුතරයක් මනාපරගල හේතුන එකම පක්ෂීය අපේක්ෂකයන් අතර සිදු වූ ගැටුම් ලෙස සලකන්න පුළුවන්. කෙසේ නමුත් නැවත වරක් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විදිහට අපි අවධාරණය කළ සිටිනවා සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන් පක්ෂවල විනය ආරක්ෂා කර ගන්න කියලා. මොකද මේ දක්වා මැතිවරණ කටයුතු ඉතාමත්ම හොඳින් සිදු කරනවා. නමුත් පහුගිය දින කිහිපය තුළ පමණක් සිදුවීම් කිහිපයක් වාර්තා වුණු බවක් දක්නට ලැබෙනවා. පස්සර ඇත්පට්ටිය මාර්ගයේ දැඩි ලෙස අබලන් වීමෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තම දෛනික කටයුතු වලට බාධා මතුව ඇති බවයි. මවුස්සගොල්ල, බිබිලේකම සහ පහළ බිබිල ආදී ප්‍රදේශවල වැසියන් නගරයට යාම සඳහා පස්සර සිට ඇත්තපට්ටිය දක්වා වූ කිලෝමීටර් 6ක මෙම මාර්ගය භාවිත කරනවා. ඔවුන් පවසන්නේ මේ වන විට මාර්ගය දැඩි ලෙස අබලන් වීමෙන් බස් රථ ධාවනයද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. බලධාරීන්ට මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුම් දුන්නද ඊට මෙතෙක් විසඳුම් ලැබී නැහැ. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සැලකිය යුතු වර්ෂාපතනයක් අද දිනේත් අපේක්ෂා නොකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යනීති කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉදිකැටිහේවගේ මහත්මිය. නීතික මෝසම සක්‍රිය වෙනවා කියලා කියනකොට අපිට ඒක සුළඟේ දිශාව ඒ වගේම සුළඟේ වේගය බලාපොරොත්තු වෙනවා. තවත් කාරණා කිහිපයක් තියෙනවා. නමුත් මේ දිනවල අපිට විනාශිත සුළං ප්‍රවාහය ගොඩක් වෙලාට ඉහළ සුළං ප්‍රවාහය වයඹ පැත්තට බරව බටහිර සහ වයඹ අතර දිශාවකින් තමයි සුළං හැමීම සිදුවන්නේ. ඒ නිසා අපිට හොඳ සුළං ප්‍රවාහයක් කියන්නේ ජල වාෂ්ප සහිත සුළං ප්‍රවාහයක් එන්නේ නැහැ. පහළ වායුගොලේ හරිය තමයි අපිට නිත දිගින් සුළං ප්‍රවාහයක් කියන එක තමයි හොඳ වර්ෂාපතනයක් මේ දිනවල බලාපොරොත්තු වෙන්න බැරි. තනින් තන වැසි ඇති වෙන්නේ. මේ තත්ත්වය අඩි 10000ක් විතර ඉහළට යනකම් නිර්දේශී සුළං හැමීමක් සිදුනොත් අපිට සාමාන්‍යයෙන් තරමක වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.